වෙනි වෙඩිල්ල ලංකාවේ පත් වුණා 12 දෙනෙක් මේ විදිහට ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. හැබැයි මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උගන්වන්නම් බංකුව අරන් එන්න කියපු කට්ටිය පාලනය කරන කාලයක් ජාතික ආරක්ෂාව වගේ මත්ද්‍රව්‍ය ජාලයක් බොහෝ සෙයින් ඉහළ ගිහින් තියෙනවා. අනුරාධපුර වගේ පොඩි ළමයි පවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා වෙලා දිනවා. මේක නේද ඔබතුමාගේ අදහස මොකක්ද? මම දැන් ජනාධිපතිවරයා හැම වෙලේම ප්‍රකාශ කරනවා නීතියට උඩින් කිසිවෙක් නැහැ, නීතියට යටින් තමයි හැමදෙනාම ඉන්නේ කියලා. හැබැයි එතුමාගේ ප්‍රකාශන කිසිම හරයක් නැති බොල් ප්‍රකාශන බවට තමයි අදපත් වෙලා තියෙන්නේ. ඒ නිසා එක පැත්තකින් ජාතික ආරක්ෂාව, ඒ වගේම පුරවැසියන්ගේ ආරක්ෂාව, ඒ වගේම රටේ නීතිය සියලු දෙනාට එක සමාන විදියට ක්‍රියාත්මක කරන්න තියෙන හැකියාව මේ සියල්ල අද බිඳ වැටිලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම කියන්න ඕනේ ආරක්ෂාව පිළිබඳව මේ රටේ පුරවැසියන්ට ගැටලුවක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන සිදුවීම් වල මේ රට කලඹපු ප්‍රධාන සිදුවීම් වල චූදිතයන්ව අභිරහස් ලෙස ඝාතනයට ලක් වෙනවා. ඒ කිසිම ඝාතනයක් අද වනතුරු ඒ වලට සිද්ධ වන ආකාරය පිළිබඳව පැහැදිලි කියන්නේ පැහැදිලි කිරීමක්, නීතිය ක්‍රියාත්මක කිරීමක්, සැකකරුවන් කවුද කියලා අඳුනා ගැනීමක් මේ වනතුරු සිදු වෙලා නැහැ. ඒ නිසා අපිට පේන්න තියෙනවා නීතිය සම්පූර්ණයෙන්ම වල් වැදිලා තියෙන යුගයක්, නීතිය වල් වැදිලා තියෙන රටක්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් දූෂණයට ලක් වෙලා තියෙන රටක්, නීතිය මේ රටේ පුරවැසියන්ට එක සමාන ලෙස ක්‍රියාත්මක නොවන රටක් බවට අද මේ රටපත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දැක්ක පහුගිය කාලේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ දිස්ත්‍රික් නායක තිස්ස කුට්ටිආරච්චි මැතිතුමා ඔබතුමාලාගේ නායකතුමාට දෝෂාරෝපණය කරනවා. ඒ වගේම ඔවුන්ගේ මේ කරගෙන යන දේශපාලන තත්ත්වය ගැන ඔබතුමාගේ මොකක්ද අදහස පොහොට්ටුවේ දේශපාලනය ගැන? මම දන්නේ තිස්ස කුට්ටිආරච්චි එකපාරක් මොන්රාගලින් ඡන්දෙ ඉල්ලලා බදුල්ලට එලවලා බදුල්ලෙන් අනුරාධපුරයට යන්නේ මන් නැතුව තමයි ඇවිල්ලා තින්නේ. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හතර මායිම දන්නේ නැතුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ මේ සිතුම් පැතුම් මොනවද කියලා දන්නේ නැතුව මේ කොහෙන්වත් ඇවිල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව රවට්ටන්න පුළුවන්ද කියලා බලන නායකයෙක් තමයි තිස්ස කුට්ටි කියන්නේ. ඒ නිසා කිසිම පදනමක් නැති එහෙට මෙහෙට කියලා බොරු මාධ්‍ය සාකච්ඡා කටමැත දොඩවලා අද ඇවිල්ලා මේ රට බංකොලොත් කරපු මේ නාමල් රාජපක්ෂලා, මේ බැසිල් රාජපක්ෂලා, මේ මහින්ද රාජපක්ෂලා, මේ රාජපක්ෂ කල්ලිය මේ රට බංකොලොත් ආර්ථික වශයෙන් බංකොලොත් කරා, මේ රටේ දුවදරුවන්ගේ අනාගතය නැති කරා. මේකට මේ කණ්ඩායම වග කියන්න ඕනි කියලා මේ රටේ අධිකරණයේ තීන්දුව කරලා තියෙද්දි අද අලුත් වටයකින් බලනවා මේ රටේ ජනතාව රවට්ටන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි පොහොට්ටුව ඇතුළු මේ තිස්ස කුට්ටිලාට කියන්නේ ඔයාලගේ බොරුව, ඔයාලගේ වංචාව තව දුරටත් මේ රටේ ජනතාව ඕවලට අහු වෙන්නේ නැහැ. මේ රටේ ජනතාව නැවත නැවත අන්දවන්න පුළුවන්. මේ නාමල් රාජපක්ෂ ආයි ජනාධිපති මේ මොන විහිළුවක්ද? මේ අවුරුදු 7-8කට කලින් මේ රට නැත්තරම නැති කරපු මිනිස්සු, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැති කරපු මිනිස්සු, මේ රටේ නීතිය නැති කරපු මිනිස්සු, මේ තැන තැන්වල වෙඩි තියලා තමන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කරපු මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ රටේ ජනතාව බල දෙන්න තව ඔළුවේ අමාරුවක් තියෙනවා. ඒ නිසා තිස්ස කුට්ටිලාට කියන්නේ ඔයාලා මේ දේශපාලන මොකද්ද පාපිස්සර ගිහින් වැටිලා ඉවරයි. මේ අනුරාධපුරේ ජනතාව රවට්ටන්න වෙන්නේ නැහැ බදුල්ලෙන් ඇවිල්ලා. මේ අනුරාධපුරේ අද පොහොට්ටුවේ බොහෝ දෙනා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දීර්ඝකාලීනව දේශපාලනය කරපු බොහෝ දෙනා තිස්ස කුට්ටිලාවද ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපදිලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගුණසුවඳ අඳුරන අපි මේ බිමේ දේශපාලනය කරලා මිනිස්සු විදියට මේ බදුල්ලෙන් ඇවිල්ලා මේක දේශපාලනය කරන්න කුට්ටිලාට හම්බෙන්නේ නැහැ. අපි නාමල් රාජපක්ෂලත් කියනවා ඉදිරියේ තව අවුරුදු 20කින් හරි බලය ගන්න ඌමනාවක් තියෙනවා නම් හරි මිනිස්සු දාගෙන දේශපාලනය කරන්න කියලා නාමල් රාජපක්ෂලත් අපි කියන්න ඕනේ. ඒ වගේම මන්ත්‍රීතුමා මේ වෙද්දි මේ පළාත් සභා මැතිවරණය ගැන ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයේ එතුමාලගේ පක්ෂයේ මහලේකම්තුමා මේ මැතිවරණ කොමිසමේ නෙමෙයි පක්ෂයේ මහලේකම්තුමාගේ ප්‍රකාශයක් ඇවිල්ලා තියෙනවා මේ පළාත් සභාව තියන්න බෑ දික්කත් සිටුමාට නිසා කියලා. හැබැයි අපි දන්නා එප්පාවල සමපකාරයේ දැන් 30 වෙනිදා වෙද්දී ඉවරයි දුර කාලය. හැබැයි සමපකාරයක්වත් තියන්නේ නැති තත්ත්වයක් ඉඳලා ඉන්නවා. මොනවා වගේ මැතිවරණයකට ලෑස්තිද කොහොමද මේ මැතිවරණ තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස? මම දන්නේ ඕනෑම මැතිවරණයකට සමග ජන බලවේගයේ ලෑස්ති. මේ රටේ වග කියන මේ රටේ වග කිය යුතු දේශපාලන පක්ෂයක් විදියට මේ රටේ දේශපාලන ඉතිහාසයේම විපක්ෂයේ භූමිකාව හරියට අඳුනගෙන
මේ රට බංකොලොත් කරන්න මේ රට නැවත වටන්නට කරන දේශපාලනයක් නැතුව සැබෑ වැඩපිළිවෙලක් සහිතව මේ රටේ දේශපාලනය කරන නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ විපක්ෂයේ භූමිකාව හරියාකාරව කරනවා. දැන් අපි දැක්කා පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩු කාලේ ඡන්දත් නැහැ සල්ලිත් නැහැ කිව්වා. එතුමා ආණ්ඩු කරන කාලේ. එතකොට ඒ දවස්වල ඒ පිළිබඳව විවිධ දෝෂාරෝපණය කරපු දැන් මේ අනුර කුමාරගේ ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණත් ඇවිල්ලා දැන් ඒ අයත් ඡන්ද තියන්න ඉතහමත් බයට පත් වෙලා තියෙනවා ඡන්ද තියන්න. දැන් අපිට පේන්න තියෙනවා ඇයි මේ බය වෙන්නේ? මේ තමන් අවුරුදු එකමාරක් දෙකක් මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා වැඩ කරා නම් මේ රටේ ජනතාවගේ මේ අභිවෘද්ධියට වැඩ කළා මේ රටේ ජනතාවගේ ආදරය දිනාගෙන තියෙනවා. බය නැතුව පළාත් සභාව මැතිවරණ තියන්න. හැබැයි මේ අය දන්නවා මේ අයගේ ආණ්ඩු කාලේ මේ රටේ ජනතාවගේ උමනාවල් නෙමෙයි ඉස්තර කරලා තින්නේ මහේ කළු කඩ ව්‍යාපාරිකයන්ගේ උමනාවල් ඉස්තර කරලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව ඡන්ද දෙන්නේ නැහැ මාලිමාවට නැවත. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ඡන්ද නැහැ සල්ලි ඡන්ද තියන්න සල්ලි නැහැ කියද්දිත් විරුද්ධයි. මේ මාලිමාව ඡන්ද තියන්න දුන්න එකටත් විරුද්ධයි. විපක්ෂයේ භූමිකාව හරියාකාරව කරලා සමගි ජන බලවේගයේ ඡන්ද වලට බය නැහැ. අපි කවදා හරි ඇත්ත දකින්න මිනිසුත් එක්ක මේ රටේ හරි ආණ්ඩුව පිරනවා කියන කාරණේ කියන්න ඕනේ. ඒ වගේම මන්ත්‍රීතුමා මේ දවස්වල දැන් මේ නිල සම්බන්ධයෙන් පොදු ජනතාව අතර ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මොකද ආණ්ඩුව මිලදී ගත්ත වී ටික එයාලා පෞද්ගලික අංශයට විකුණන්න හදනවා. ඒකත් එක්කම වී මිල රුපියල් 80ට 90ට බහලා තියෙනවා. ඒ වගේම ඇතම් ගොවියෝ මේ වෙද්දී පොහොර නැතුව දුක් විඳිනවා. පොහොර සල්ලි දීලා ගන්න බැරුව තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ගැන මොකක්ද අදහස? මම දන්නේ මේ රටේ ගොවි ජනතාවට විශාලම හානිය කරපු ආණ්ඩුව තමයි මේ මාලිමාව ආණ්ඩුව. මේ ආණ්ඩුවේ විශේෂයෙන්ම ජනාධිපතිවරයා, ඒ වගේම කුෂිකර්ම ඇමතිවරයා, කුෂිකර්ම නියෝජ්‍ය ඇමතිවරයා කිසිම විදිහකින් මේ ගොවි ජනතාව ගැන කිසිම ආකාරයේ වැඩපිළිවෙලක් නැතුව තමයි කටයුතු කරන්නේ. අපිට පේන්න තියෙනවා එක පැත්තකින් ගොවිතැන සිද්ධ කරන්න ගොවිතැන පටන් ගන්න වෙලාවේදී පොහොර ටික දෙන්නේ නැතුව, ඒ වගේම අවශ්‍ය යන්ත්‍ර උපකරණ අවශ්‍ය තෙල් ටික ගන්න බැරුව, හාන්න බැරුව ගොවි ජනතාව එක පැත්තකින් පීඩාවටපත් වෙනවා. ඊටමත් වෙහෙස මහන්සි වෙලා ඊටමත් දුක්විතව අස්වෙන්න ගත්තම මේක ඇවිල්ලා කළු කඩ මුදලාල්ලා ගිහිල්ලා තුට්ටු දෙකට අරගෙන යනවා. හැබැයි මේ රටේ කුෂිකර්ම ඇමතිවරයෙක් ඉන්නවා. ඒ ඇමතිවරයා මං හිතන්නේ ගොවි ජනතාව ගැන විතරයි කුෂිකර්ම ඇමතිවරයා කතා කරන්නේ නැත්තේ අනිත් රටේ හැම මගුල ගැනම කතා කරනවා. ඒ නිසා අද ගොවීන්ට කිසිම විශ්වාසයක් නැහැ නැවත වතාවක් මේ ආණ්ඩුව ගැන නම් ගොවි ජනතාවට කිසිම සුගතියක් වෙනවයි කියන කාරණය. ඒ නිසා ගොවි ජනතාවට අපි කියනවා විශේෂයෙන්ම සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න, ඒක රාශි වෙන්න, ගොවියා රජ කරන රටක් හදන්නට සජිත් ප්‍රේමදාස ප්‍රතිඥා දෙනවා. ගොවියා සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ රජෙක් බවට පත් කරනවා කියන කාරණේ අපි කියන්න ඕනේ. මන්ත්‍රීතුමා ඒ වගේම මේ වෙද්දී ඉන්ධන හල් අසල දිගු පෝලිම් තියෙනවා. හැබැයි කනිත සංස්ථාව ආණ්ඩුව පාර්ශවයෙන් කියනවා ඉන්ධන හිඟයක් නැහැ, ඉන්ධන මිල වැඩි වෙන්නේ නැහැ කියලා. හැබැයි හැමදාම හවස් වෙද්දී ෂෙඩ් වහනවා. ඉන්ධන කබඩා කරගෙන ඉන්නවා ඉන්ධන හල් වලින්. මේක ගැන ඔබතුමාගේ අදහස මොකද? ආණ්ඩුව පැත්තෙන් ඉන්ධන හල් වලට දෙන්න ඕන පණිවිඩය මොකක්ද ඔබතුමා? මම හිතන්නේ දැන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කවුරුවත් අර බිමට බැහැලා මේ බිමේ තත්ත්වය ගැන අවබෝධයක් නැති එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නිසා හැමතැනකම ප්‍රශ්න තියෙනවා. රටේ හැමතැනම ප්‍රශ්න, ගොවීන්ට ප්‍රශ්න, ව්‍යාපාරිකයන්ට ප්‍රශ්න, ජනතාවට ප්‍රශ්න, තෙල් පෝලි. හැබැයි ආණ්ඩුව උඩින් ඉඳන් සීත කාමර වල ඉඳන් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියන කෝ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. අපිට පේන තියෙනවා බිමේ යථාර්ථය ඊට බොහොම වෙනස්. අද හැම තැනකම මේ තෙල් ගහන්න නැවත වතාවක් බොහෝ සෙඩ් වල හවස්වදී තෙල් ටික නැහැ. එතකොට මේ ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙලා තියෙනවා මේ ව්‍යාපාරික විශ්වාසය පිටවැටලා තියෙනවා. ඒ නිසා මේවා පිළිබඳව අනිත් එක පැත්තකින් කියන්න ඕනේ ඒවා පිළිබඳව කටයුතු කරන්න ඉන්න ඇමතිවරු, අමාත්‍යාංශවල නිලධාරීන් මේ කිසිම කෙනෙක් මේ ප්‍රශ්න ගැන කිසිම ගානකට ගන්නේ නැහැ. මේ ඇයිට මේ ප්‍රශ්න වැඩක් නැහැ. ඇමතිවරු තම තමන්ගේ සුභෝගභෝගී ජීවිත ගෙවමින් ඉන්නවා සීත කාමර වලට වෙලා. මේ රටේ මිනිස්සු දුක් විඳිමින් මේ ආණ්ඩුවට සාප කර කර ඉන්නවා. මේ පාලනය ඉතා ඉක්මනින් බිඳවට්ටන්නට වෙයි කියන කාරණේ මතක් කරනවා.